කුඩා දරුවන් දන්ත සායනයට රැගෙන යන දෙමාපියන් බාරකරුවන් අහන ප්‍රශ්නයක් තමයි මේ සමහර දරුවන්ගේ කිරිදත් හැලෙන්න කලින් ස්ථිරදත් මතුවලා තිබෙනවා දැන් මොකද කරන්න කියලා. දරුවාගේ මුඛයට ස්ථිරදත් මතුවෙන අවස්ථාවේ ඇත්තටම කිරිදත් හැලිලා මේ ස්ථිරදත් වලට ඉඩ දෙන්නට අවශ්‍යයි. නමුත් විවිධ කාරණා නිසා සමහර කිරිදත් හැලිලා යන්නේ නැහැ. ඒ වෙනුවට මේ කිරිදත් අර ස්ථිරදත් සමග ගැටිලා එහෙම නැත්නම් විදුරු මහේ තදින් බැඳිලා හෙලවෙන්නවත් නැතුව තිබෙන අවස්ථා අපිට හමු වෙනවා. නමුත් ඒකේ මොකද්ද වරද? මේ ස්ථිරදත් වලට නියමාකාරයෙන් හරි ස්ථානයට පැමිණීමට නොහැකි වෙනවා මුල්ම අවස්ථාවේදී. එතකොට මොකද වෙන්නේ මේ ස්ථිරදත් විකෘති තත්වයකට ඉතින් මේක වළක්වා ගැනීමට නම් කිරිදත් හැලෙන්නේ නැතුව ස්ථිරදත් මතුවේගෙන එනවා නම් මේ කිරිදත් ඒකට ඉඩ දෙන ආකාරයෙන් ඉවත් කරලා දැමීමේ වරදක් නැහැ. ඒක තමයි කරන්නට තිබෙන උදව්ව මේ ස්ථිරදත් වලට මතුවීම සඳහා. ඒ නිසා ඔබේ දරුවාගේ මුඛයේ කිරිදත් තිබෙද්දීම ස්ථිරදත් ඇවිල්ලා මේ ස්ථානයේ යම්කිසි තදබදයක් ඇති වෙලා තිබෙනවා නම් මේ දත් වර්ග දෙකම නිසා කිරිදත් ඉවත් කරලා ස්ථිරදත් වලට ඉඩ ලබා දීම සඳහා සුදුසුයි කියලා හිතනවා. ඉතින් එම නිසා ඔබ ඒ සඳහා දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් හමුවන්න. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.